සුබ දවසක් කියලා අදට YouTube channel එකේ අපි ගියපු තවත් ලස්සන තැනක් ගැන තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් හැමදාමත් වෙනස් දෙයක් හොයන අපි අද දවල් ගියපු තැන තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් බලන්නකෝ මෙතන හොඳයිද කියලා. එහෙනම් තමයි අපි අද දවසේදී මේ හොටෙල් එකට යන්නේ. අපි අලුත් විස්තර ඔයගලන්ට ගොඩක් කියන්න යනවා. හරිම ලස්සන තැන. ඔයාලට පේනවා ඇති. ලස්සනයි. කොහෙද යන්නේ? අපි යනවා දවල් කෑම දෙනවා අපිට දුන්න හොඳම තැනක් සුපිරි. ලස්සන හොටෙල් එකකට අපි යන්නේ. ෂෝ. Barcelona pesta tu DJ. Barcelona. Brand එක. Brand එක. හරියම ලස්සන. අපි යනවා. ඔයාලත් එන්න. Wow. ඉතින් ගොඩක් තර ඇවිදින්න තියෙනවා. හරි ලස්සනයි. එන්න මේ වගේ තැන් තියෙනවා. Wow. හරි යන්න. අපි මේව තමයි. ඔයාලා හරියට යන්න සූදානම් වෙන්නේ. Hi. ඔය හිනාව හරි ලස්සනයි. Thank you කියන්නේ. ඉතින් අපි යනකොට අපේ පූඩියා තමයි මේක සූදානම් කරලා තියෙන්නේ. හරිම ලස්සන තැනක්. සුපිරි තැනක්. හරිම ලස්සනයි. Thank you. ගෑන්පාඩියා. Tony, පූඩියා. Thank you. ගොඩක්. Thank you so much. ඔයගලන්ගේ gift එකට කෑම එහෙම කාලා අපි පොඩ්ඩක් එළිය ඇවිදින්නත් අමතක කළේ නැහැ. ලස්සන ස්වභාව ධර්මයකොත් ඒ ස්ථානයේ තිබුණා. නානා අයට නාන්න හොඳ පූල් එකකුත් තිබුණා. ඉතින්
පවුලක් වශයෙන් ඇවිල්ලා සතුටින් යන්න නම් විවන්ටා හොටෙල් එක ගොඩාක් හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට මග හරව ගන්නේ නැතුව මේ වගේ ස්ථානයකට යන්න ඔයාලත් ආසයි නම් උත්සාහයක් ගන්න. ඉතින් අපි සතුටින් කෑම කාලා මෙන්න මේ වගේ ලස්සන තැන් කීපයක් නරඹලා තමයි එන්න පිටත් වුණේ. ඒ එන අතර වාරයේදී අපිට තවත් ලස්සන තැනක් හමු වුණා. බලමු ඉස්සරහට ඒ තැන මොකද්ද කියලා. ගන්න මොනවද හිතෙන්නේ? වෙනස් තැනක් නේ? හරිම ලස්සනයි. මේකේ මොනවාද ඔක්කොම නිකන් ලංකාවේ වගේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ නේද? ඉතින් ටූරිස්ට් ගොඩක් එනවාද මෙතෙන්ට? මගේ YouTube channel එකක් යනවා ඒක මේ ගන්න හොඳයි නේ? ඔයාලට ඒක හොඳයි නේද? අදට ගන්න බලන්න. අපි තාත්තගේ ගොඩක් අවුරුදු 18ක්. ඒ කියන්නේ මේ වගේ ඓතිහාසික දේවල් තාත්තා අතින් නිර්මාණය කරාද? එයා කරපුවාද? වෙන ෂොප් වලින් අරන් ගෙනල්ලා. රයිට්. ගොඩක් වටිනවා නේ? ඔව්. හරිම ලස්සනයි. දැන් ඔයා ඒක කරගෙන යනවා. ඔව් මමයි තාත්තයි දැන් කරගෙන යනවා. තාත්තයි පුතයි තමයි කරන්නේ. කරන්නේ. සන්තෝෂයි. ලංකාවේ දේවල් මේ විදියට අගය කරලා තියෙන එක ඇත්තටම මේ විදේශික කට්ටිය තමයි ගොඩක් මං හිතන්නේ ගන්නෙ නේ. ගන්නේ. එතකොට එක විදිහේ කැටයම් මේවට කියන්නේ නේ. ඔව්. ඒ වගේම ගොඩක් මොනවාද නැටුම් කලාවල් වලට අයත් ඒවත් තියෙනවා නේ. ඔව්. සිංහල සංස්කෘතිය දේවල් තමයි ගොඩක් තියෙන්නේ. දැන් මේක ඇතුලේ තියෙන දේවල් ගැන දන්නවද කියන්නේ? ඒ කියන්නේ සංස්කෘතික දේවල් මේවයි කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ ඔය ඉතින් තියෙන දේවල් ඔක්කොම විශ්වනවා අරගෙන ආලි. මොකද්ද මේ ෂොප් එකේ නම? මේක ස්වීනිය ෂොප්. ස්වීනිය ෂොප්. right. ස්වීනිය ෂොප්. thank you. ඔයා අදට channel එකට සම්බන්ධ වුණාට ඔයාලට බලන්න පුළුවන්. අපි එහෙනම් යන්නම්. bye bye. හරිම ලස්සන තැනක් වෙනස් විදිහේ. මම ඕගලන්ට මේකේ ලොකේෂන් එකත් ෂෙයා කරන්න. බවුන්නේමයි. මේ හොටෙල් එකේ නම ඕගලන්ට මම කියන්නම්. ඒක විවන්ටා. right? මතක තියාගන්න විවන්ටා මග හරව ගන්න එපා. ලස්සන හොටෙල් එකක් විවන්ටා. ඔයාලට පුළුවන් දවසක ඇවිල්ලා මේකේ රස කෑමක් කන්න සහ ඔයාලට නවතින්නත් නවතින්නත් පුළුවන්. තව මොනවද තියෙන්නේ? නවතින්න බා රස කෑම තියෙනවා කන්න පූල් එකක් තියෙනවා නාගෙන යන්නත් පුළුවන්. ඉතින් අපි එහෙනම් යනවා. අදට YouTube channel එකෙන් අපි සමුගන්නවා. මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ ටැක්සි